Hello guys, ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනාවේ අපේ පොඩි කාලේ ලස්සන කරපු ෆෝන් එක ගැන. ඉතින් මේ තමයි Samsung ලගේ J2 Pro 2012 කියන ෆෝන් එක. ඉතින් ඔයාලා දන්නවා ඇති Samsung ලගේ J series එක කියන්නේ අපේ පොඩි කාලේ ලස්සන කරපු ෆෝන් series එකක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ J2 Pro කියන ෆෝන් එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව යමු subscribe කරන්න අපේ වීඩියෝ එකට. hari guys, ඉතින් අපි මේකේ ඩිසයින් එක ගැන බලමු. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් gold, black, silver යන කලර්ස් තුනෙන් මේක මිලදී ගන්න පුළුවන්. වගේම අපි මේකේ බොඩි එක පැත්තට ගියොත් ඔයාලට උඩින් මේකේ බලා ගන්න පුළුවන් 3.5mm headphone jack එක. වගේම අපි යට පැත්තට මේකේ ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් micro USB charging port එක සහ මේකේ තියෙන main microphone එක. ඒ වගේම ෆෝන් එකේ වම් පැත්තට ගියොත් අපිට උඩින්ම බලා ගන්න පුළුවන් volume up down button සහ අපිට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් අපේ power button එක. ඉතින් මේකේ ඩිසයින් එක බොඩි ඩිසයින් එක ගත්තොත් සාමාන්‍ය ෆෝන් එකක තියෙන වගේම තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. වගේම ඉස්සරට ගැලපෙනවා නම් මේක සුපිරිම ක්ලාසික් බොඩි ඩිසයින් එකක් කියලා අපිට මේක කියන්න පුළුවන්. ඉතින් මේකේ පිටිපස්ස පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩිසයින් එකක්. ඉතින් ඔයාලට මේකේ කැමරා එක ගැන පස්සේ අපි කතා කරමු. ඉතින් මේකේ මුලින්ම බලා ගන්න පුළුවන් අපිට කැමරා එක වටේ තියෙන මේකේ ස්මාර්ට්ම ෆීචර් එකක් වෙන ස්මාර්ට් ග්ලෝ කියන රින් ලයිට් එක බලා ගන්න පුළුවන්. වගේම ඊට වම් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මේකේ මේන් ෆ්ලෑෂ් ලයිට් එක. වගේම දකුණු පැත්තේ ක්ලාසික් පරණ ෆෝන් වල වගේ එනවා වගේම Samsung ලගේ මේ ස්පීකර් එක අපිට මේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඊට පල්ලෙහෙන් අපිට ක්ලාසික් ඩිසයින් එක ඔයාලට Samsung logo එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ රියර් කැමරා එක ගැන කතා කරොත් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ 8 megapixel කැමරාවක්. ඉතින් ඉස්සර කාලේට ගැලපෙන්න හොඳ කැමරා එකක් මේක දීලා තියෙනවා. ඉතින් මං හිතනවා මේක ෆොටෝ ගන්න වගේ ඉස්සර කැමරාමන්ලට ඒ කියන්නේ සාමාන්‍ය යූසර් කෙනෙක්ට උනත් මේක සුපිරියටම ගැලපෙන්නේ නැති කියලා. ඉතින් මේකේ කැමරා එකේ හොඳ පර්ෆෝමන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්. වගේම මේකේ ඉස්සරහා පැත්තට ගියොත් අපිට ෆ්‍රන්ට් කැමරා එක බලා ගන්න පුළුවන් වෙන්නේ 5 megapixel කැමරා එක. ඉතින් මේ ෆෝන් කැමරා එකෙනුත් හොඳ සෙල්ෆි අපිට මේකෙන් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් ඉස්සර කාලේ ගැලපෙනවා නම් මේක සුපිරිම කැමරා එකක්. ඒ වගේම ඔයාලට මේක ඉස්සරහා යටම බලා ගන්න පුළුවන් අපේ මේන් හෝම් බටන් එක. ඉතින් මේක Samsung වලටම ආවේනික හෝම් බටන් ස්ටයිල් එකක්. ඉතින් මේකේ හෝම් බටන් එක වගේම අපිට මේකේ recent app බටන් එක බලා ගන්න පුළුවන්. වගේම අපිට back බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ටච් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේකට තියෙන්නේ 5 inch AMOLED ඩිස්ප්ලේ එකක්. වගේම මේකේ හොඳ good peak brightness එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් 720x1280ක pixel resolution එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මංගාව තියෙන iPhone SE 2 එකට වඩා මේකේ ඩිස්ප්ලේ එක සුපිරි quality එකක් තියෙනවා. ඉතින් මම ෆිල්ම් බලනවා වගේ වැඩ කරගන්නේ මෙන්න මේකෙන් තමයි. ඉතින් මම හිතනවා ඒ කාලේ හැටියට මේ ඩිස්ප්ලේ එකයි මේකේ තියෙන ඩිසයින් එකයි පට්ටටම ගැලපෙනවා ඇති කියලා. ඉතින් මේකේ ගේමින් ෆිල්මින් වගේ කරද්දී සුපිරි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේක හොඳ quality එකකින් ඔයාලට ෆිල්ම් එකකම සුපිරියටම බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝම බලන් ඉඳපු කොටස එක තමයි දැන් අපි ඇවිල්ලා තියෙන. ඉතින් මේකේ performance ගැන කතා කරන්න. ඉතින් මේකට ඇවිල්ලා තියෙන්නේ 1.5 GHz quad core කියන processor එකක්. ඉතින් ඉස්සර කාලේට ගැලපෙන හොඳ processor එකක් කියලා කියන්න පුළුවන්. වගේම ඔයාලට මේක 2GB RAM එකකින් මිලදී ගන්න පුළුවන්. වගේම මේකට storage එක ඇවිල්ලා තියෙන්නේ 16GB දක්වා විතරයි. ඉතින් ඔයාලට මේක 128GB දක්වා අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මේකට අප්ඩේට් ඇවිල්ලා තියෙන්නේ Android 6 වෙනකන් විතරයි. ඉතින් මේක ඒ කාලේට ගැලපෙනවා නම් ආයි සුපිරිම ෆෝන් එකක් කියලා ගන්න පුළුවන්. ගේමින් පැත්තේ උයි කැමරා එක පැත්තේ උයි ගත්තොත් ඔයාලට හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බැටරි ගැන කතා කරොත් මේකට තියෙන්නේ
රීපේස් කරන්න පුළුවන් බැටරියක්. ඒ කියන්නේ ඉතින් මේක ඔයාලට මේකේ බැටරි එක ගලවලා ඔයාලට බැටරිය ගලවන්න පුළුවන් රීපේස් කරන්න පුළුවන් බැටරියක් තමයි ඔයාලටම රීපේස් කරගන්න පුළුවන් බැටරියක් තමයි මේක අපිට දීලා තියෙන වගේම මේකේ ඔයාලට බැක් එක රීපේස් කරලා තමයි SIM දාන්න පුළුවන් SIM micro SD දාන්න පුළුවන්. ඉතින් මේකට SIM දෙකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් මේක සුපිරිම ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඉස්සර ෆෝන්ස් වලට ආපු 2012 කියන්නේ මේක සුපිරිම ෆෝන් එකක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේකට micro SD එකක් වගේම SIM දෙකකුත් දාන්න පුළුවන් කියන්නේ ආයි සුපිරිම ෆෝන් එකක් ගන්න පුළුවන් ෆෝන් එකක්. ඉතින් මේකේ බැටරිය වලට එන්නේ මිලියම්පියර් 2600ක බැටරියක්. ඉතින් මගේ iPhone SE2 එකට වඩා මේකේ බැටරි ලයිෆ් එක ගොඩක්ම හොඳයි. ඉතින් ඔය ගැන තමයි අපිට මේක බැටරි එක ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ස්මාර්ට් ග්ලෝ රින් ලයිට් එක ගැන කතා කරොත් අපිට මෙන්න මේ වගේ ඇප් එකක් දීලා තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාගේ නොටිෆිකේෂන් එන්න ඕන කන්ටැක්ට්ස් එක හරි ඇප් එක හරි ඔයාට චූස් කරලා මෙන්න මේ විදියට ඔයාගේ නොටිෆිකේෂන් එක එද්දී එන්න ඕන කලර්ස් එක ඔයාට මෙන්න මේ විදියට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්කම මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔයාගේ නොටිෆිකේෂන් එකක් එද්දී මේ රින් ලයිට් එක මගින් ඔයාට ඒක නිකම්ම දැනගන්න පුළුවන්. ඉතින් මේක රෑකදි වගේ තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි guys, ඉතින් අද කතා කරේ මෙන්න මේ legendary Samsung J2 Pro එක ගැන. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරලා තියෙනවද? ඉතින් මගේ කලෙක්ෂන් එකේ තියෙනවා මෙන්න මේ J2 Pro එක සහ J5 එකක්. ඉතින් ඔයාලා මගේ ෆෝන් කලෙක්ෂන් වීඩියෝ එක බලුවා නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න. මම description එකේ link එක දාලා තියන්නම්. ඉතින් ඔයාලට මොකක්ද හිතෙන්නේ? අනිවාර්යෙන් ඔයා මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරලා තියෙනවා නම් J series එකේ ෆෝන් එක අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මෙන්න මේ ෆෝන් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපේ පොඩි කාලේ ලස්සන කරපු ෆෝන් එකක්. බජට් එකට ගන්න පුළුවන් සුපිරි පර්ෆෝමන්ස් තියෙන ෆෝන් එකක්. ඉතින් ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් වෙනදා වගේම ඉතින් අපේ WhatsApp, Facebook සහ Telegram channels අපි හදලා තියෙනවා. ඒවලත් අපි අප්ඩේට්ස් දානවා. ඉතින් අනිවාර්යෙන් follow කරලා තියන්න. channel වල links අනිවාර්යෙන් මම description එකේ link දාලා තියන්නම්. ඉතින් අනිවාර්යෙන් ගිහින් follow කරලා තියාගන්න. ඉතින් වෙනද කියනවා වගේම වීඩියෝ එක ගැන like කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. වගේම ඔයාලට ඕන වීඩියෝස් තියෙනවා නම් ඒ වීඩියෝස් ගේන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate